ආයු බොහෝවන් කියා පිළිගන්නවා මාගේ සිංහලේ ගුරුකම් YouTube චැනලයට. අද මම ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ ඕනෑම ආකාරයේ වරංහිර බන්ධනයක් කැපෙන ප්‍රබල මන්ත්‍රයක්. පෙර සංසාරයේ කරන ලද පුණ්‍ය කර්මයන් හේතු කොටගෙන මෙලවදී ඔබට ලැබෙන මේ දිව්‍යමය ත්‍යාගය ඔබ දැනුවත් හෝ නොදැනුවත්ම විනාශ කර ගනු ලබනවා. ඊට කරුණු කාරණා බොහෝමයක් බලපානවා. ඉන් එකක් තමා වරන් මාලාව ලැබෙන මුල් කාල වකවානුවේදීම සුළු දෝෂයන් හඳුනාගත නොහැකිව දේවස්ථානවලට ගොස් දෙහි කපා ගැනීමයි. මෙහිදී බොහෝ ඇඳුරන් දෝෂය කුමක්ද කියා හඳුනාගත නොහැකිව පිළියම් කරන්න පෙළඹෙනවා. තවත් සමහරුන් හිර බන්ධන කැපීමට සුදුසු නොවන මන්ත්‍ර වලින් හිර බන්ධන කැපීම සිදු කරනවා. තදබල කොඩිවින හදහූනියන් කැපීමට භාවිතා කරන ප්‍රබල ත්‍රීන්දු මන්ත්‍ර වලින් අලගු මන්ත්‍ර වලින් පෙරළුම් මන්ත්‍ර වලින් වරන් හිර කැපීම සිදු කරනවා. එහිදී සිදුවන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගුණ අන්නා වගේ සිද්ධියක්. මොකද එහිදී සිදුවන ප්‍රධානම දේ තමාගේ ඥාති දේවතාවා තවත් තමා කෙරෙන් ඈත් වීමයි. එහෙම නැත්නම් ඥාති දේවතාවා දුර්වල භාවයකට පත්වීමයි. එම නිසා වරන් හිර කැපීමක් සිදුවේ යුත්තේ ඊට අදාළ උචිත මන්ත්‍ර වලින්ම පමණක්මයි. තවත් බොහෝ කරුණු කාරණා වරන් හිර බන්ධන කැපීම හිර වීමට ලක් වෙනවා. දුෂ්ට ඇඳුරන්ගේ නොමනා ක්‍රියා මත ඊර්ෂ්‍යාව කුහකත්වය මතත් වරන් හිර බන්ධන වලට බොහෝ වරන් දරුවන් ලක් වෙනවා. අද මම ඔබට කීවේ වරන් දරුවන් තමාගේ වරන් හිරයට ලක් කර ගන්නා එක් පැතිකඩක් පමණයි. මොකද මේ මාතෘකාව සම්බන්ධව මීට පෙර වීඩියෝ වලින් මාව ඔබව දැනුවත් කර ඇති බැවින්. එහෙමනම් අද වීඩියෝවට එන්නම්. අද ඔබට ඉදිරිපත් කරන්නේ කුමන ආකාරයේ හෝ ඔබගේ වරන් මාලාව හිරබන්ධනයට ලක්ව ඇතනම් ඒ ඕනෑම හිරබන්ධනයක් කැපෙන ප්‍රබල මන්ත්‍රයක්. මේ සඳහා ඔබ පළමුවම සුබ දවසක් තෝරාගෙන රාහු කාලයේ මගහරවාගෙන පිරිසුදු ස්ථානයක ශාස්ත්‍රානුකූලව මල් බුලත් තටුව සදා එහි එක නැට්ටේ දෙහි ගෙඩි 3ක් ඇතුව දෙහි ගැට 21ක් තැන්පත් කරන්න. ඊට අමතරව ඇස්සකපු තැඹිලි ගෙඩියක් සහ පස්තෙල් බඳුනක් තැන්පත් කර ඔබ නා පිරිසුදු වී පිරුවට ඇඳ කිලිකුණෙන් තොර වී මරුට පිටුපාහිඳ මල් තටුවේ පහන් දල්වා සුවඳ දුන් දෙමින් ජීවම ආරම්භ කිරීමට සූදානම් වන්න. පළමුවම ඔබ තෙරුවන් වැඳ පිරිත් සජ්ජායනා කර මා මේ කියා දෙන ජීවම් මන්ත්‍රයෙන් 1080 වරක් ජීවම සිදු කර ගන්න. දෙහි කැපීමේදී වරණ්‍යාභියාගේ හිසට ඉහළින් අල්ලා දෙහි කැපීම සිදු කරන්න. මුඛයට, බෙල්ලට, පපුවට වගේම ශරීරයේ සියලු සංදි ස්ථාන අල්ලා දෙහි කැපීම සිදු කරන්න. ඉන්පසු තැඹිලි ගෙඩිය පානය කරන්න ලබා දෙන්න. කපන දෙහි මිදුලෙහි తాවකාලිකව ලිපක් බැඳ ගිනි මොලවා එහි තාච්චියක් තබා ජීවන් වලට තැබූ පස්තෙල් එයට දමා පස්තෙල් හොඳින් රත් වූ පසු කැපූ දෙහි එම තෙල් තාච්චුවට දමන්න. දෙවියන්ට පින් අනුමෝදන් කර එම කටයුත්ත ඔබ හමාර කරන්න. මෙන්න එමනම් ඕනෑම වරන් හිරයක් කැපෙන අති ප්‍රබල මන්ත්‍රය මා ඔබට කියා දෙන්නම්. ඕම් அதிமுக்கால் காவந்த கடையும் கருவால் பெரிய பந்தன புடையும் ஓடு பந்தன இரவந்த இறக்கோள் பேசையும்
ගුරුවල් තේවයුන් ඉඩත්තු මුරුකෝරු වරභද්‍රකාලී ගිනිබන්ධන ශ්‍රී නාරායණේ පුඩයුම් ඕඩු එලෙන්දී නමක්. මේ තමා ඔබට ඇති ඕනෑම ආකාරයේ වරන් හිරබන්ධනයක් කැපෙන ඉතා ප්‍රබල මන්ත්‍රය. එහෙමනම් ඊළඟ වීඩියෝවේදීත් නුදුරේදම ඔබ හමුවීමට එන්නම්. ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා.